හෙලෝ යාළුවනේ, ඉතින් ඔයගලන් දන්නවද දකුණු ආසියාවේ ලොකුම ඇක්වේරියම් එක තියෙන්නේ දැන් නුවර කියලා. අන්න ඒක බලන්න තමයි අද මේ අපි යන්නේ. ඉතින් වෝටර් වර්ල්ඩ් කැන්ඩි දකුණු ආසියාවේ ලොකුම මින්මැදුර තියෙන්නේ නුවර තලාතුවේ. නුවර අම්පිටිය පාරේ ඇවිල්ලා තලාතුවේ ටවුන් එකෙන් පොඩි දුරක් ආපුවම තමයි මේ වෝටර් වර්ල්ඩ් එක තියෙන්නේ. ඉතින් තව කියන්න ඕනි දෙයක් තමයි මේ වෝටර් වර්ල්ඩ් එක තාම සම්පූර්ණයෙන්ම හදලා ඉවර කරලා නැහැ. අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තමයි තියෙන්නේ. හැබැයි මේ එන්ට්‍රන්ස් එක ලස්සනට හදලා තිබුණා. ඇතුළත් එහෙම තමයි. ඉතින් අපි ගිහින් බලමු. මේකෙත් ටිකට් ගැන කතා කරොත් මේකේ තියෙනවා ෆුල් ඇන්ඩ් හාෆ් පැකේජ් කියලා. ෆුල් පැකේජ් එක මම මතක විදියට රුපියල් 1100යි. එතකොට හාෆ් පැකේජ් එක වුණා 800යි. එතකොට තව ටුවරිස්ට්ලාට වෙනම පැකේජ් එකක් වගේම ඉස්කෝලේ යන ළමයිට ඒගොල්ලන්ට වෙනම පැකේජ් එකක් එන්නේ විදිහට ඒගොල්ලන්ගේ ටිකට් ගන්න ඔප්ෂන් තිබුණා. ඉතින් මේ ෆුල් පැකේජ් එකේ මෙන්න මේ එන්ට්‍රන්ස් එකේම ඉන්න මාළුන්ට කෑම දාන්න පුළුවන්. ඒ වගේම වායු රයිෆල් ප්ලේ කරන තැනක් තියෙනවා. එතකොට එතනින් අපිට ෂූට් කරන්න අවස්ථාව තියෙනවා. ඉතින් ඒක තමයි ෆුල් පැකේජ් එකේ හම්බෙන බෙනිෆිට්ස් ටික. එහෙම නැත්තම් මම දන්න විදිහට හාෆ් පැකේජ් එකේ ෆුල් පැකේජ් එකේ ලොකු වෙනසක් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට ඒගොල්ලන් යද්දිම එන්ට්‍රන්ස් එකේ ආටිෆිෂල් වෝටර්ෆෝල් එකක් දාලා තිබුණා. එතකොට මෙන්න මේ විදිහට කේව් එකකට ඇතුල් වෙනවා වගේ කෙනෙක් කේව් ටයිප් එකකට තමයි ඒගොල්ලන් මේ ඇක්වේරියම් එක හදලා තිබුණේ. ඉතින් යද්දිම මෙන්න මේ වගේ ඉන්ටීරියර් එකක් තමයි තියෙන්නේ. ඉතින් අතරම හරිම ලස්සනයි. මේ විදිහට ප්‍රොජෙක්ට් එකකිනුත් ඒගොල්ලන් මාළු සම්බන්ධ වීඩියෝස් මෙන්න මේ විදිහට පෙන්නනවා. ඒ වගේම ලස්සන බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකකුත් මේ හැම කේව් එකේම ප්ලේ වෙනවා. ඉතින් හරිම කාම් වයිබ් එකක් තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ හැම මාළුවෙක්ට අදාළවම ඒගොල්ලන්ගේ ස්පීෂීස් එක, ඒ වගේම ඔරිජින් කන්ට්‍රි එක, ඒගොල්ලන්ගේ තියෙන වෙනත් ස්පෙසිෆිකේෂන් වගේ හැම දෙයක්ම මෙන්න මේ වගේ නේම් බෝඩ් එකකින් දාලා තියෙනවා. ඇක්වේරියම් එකට යද්දී අපිට මුල් හරියම තියෙන ලංකාවට ආවේනික සහ දැනට ලංකාවේ ගංගාවල ජීවත් වන මාළු වර්ග ගැන. ඉතින් මේ වගේ ඒත් හැම එකකටම ඒගොල්ලන්ගේ තියෙන මාළුන්ගේ තියෙන විස්තර මේ හැම දෙයක්ම ඩිස්ප්ලේ කරලා තියෙනවා පැහැදිලිව.
ඉතින් මේ වෝටර් වර්ල්ඩ් එකට ගියොත් ඔයගොල්ලන්ට ඇත්තටම ලොකු වරයිටි එක මාළු වර්ග ගොඩාක් බලා ගන්න පුළුවන්. මොකද කියන්නේ ඔයගොල්ලන්ට හිතා ගන්නත් බැරි තරම් ලොකු ප්‍රමාණයක විහිදුණු ලොකු පරාසයක විහිදුණු මාළු වර්ග බලා ගන්න පුළුවන් මේ වෝටර් වර්ල්ඩ් එකේ තියෙන ඇක්වරියම් එකේ. ඔගලන් අහලා තියෙනවා නේද මාළු බැලුවම අපිට මානසික සහනයක් ලැබෙනවා කියලා. ඉතින් එන්නේ ඒ අත්දැකීම හරියටම විඳ ගන්න පුළුවන් ඔගලන්ට මෙන්න මේ ඇක්වරියම් එකෙන්. ඇක්වරියම් එක මෙන්න මෙතන ඉඳලා කන්ටිනෙන්ට් වයිස් සෝන් වලට බෙදලා තියෙන. දැන් මෙතන තිබුණා ඩිස්ප්ලේ කළ ඒෂියා කියලා. මෙන්න මේ බෝඩ් එක. මෙතන ඉඳලා මහද්වීප 7ට ආවේනික වෙච්ච ඒ වගේ ජීවත් වෙන මාළුවෝ තමයි මෙතන ඉඳලා ඇක්වරියම් එකේ ඩිස්ප්ලේ කරලා තියෙන්නේ. මෙන්න මේ විදිහට මාළු එහාට මෙහාට පීනනවා බලන් ඉඳි අපේ ස්ට්‍රෙස් හෝමෝන් අඩු වෙනවා. ඒ කියන්නේ ශරීරයේ තියෙන කෝටිසෝල් මට්ටම අඩු වෙනවා. අපේ heart rate එකත් මන්දගාමී වෙනවා. ඒ වගේම brain wave pattern එකත් වෙනස් වෙනවා. ඒ කියන්නේ මාළු පීනන rhythm එක අපේ brain එකේ alpha waves වැඩි කරනවා. මේ alpha waves කියන්නේ meditation කරද්දී අපේ deep relaxation එකදී නැත්නම් prayer mindfulness වෙලාවට මෙන්න මේ වේව්ස් තමයි අපේ බ්‍රේන් එකේ ඇති වෙන්නේ. ඒ නිසාම අපේ මනස සංසුන් වෙනවා.
ඒ වගේම ඔයගොල්ලන්ට ෆොටෝස් ගන්න ගොඩාක් ලස්සන තැන් මේ ඇක්වරියම් එකේ තියෙනවා. ඇතුලේ වගේම එළියත් ලස්සන ලොකේෂන් තියෙනවා ඔයගොල්ලන්ට ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගන්න. ඔන්න අප්‍රිකාවේ තියෙන ලේක් මලාවි එකේ ඉන්න මාළු ඔයගොල්ලන්ට නුවර වෝටර්වර්ල්ඩ් එකට ආවොත් බලා ගන්න පුළුවන්. ලෝක වටේම ඉන්න මාළු වර්ග ගොඩාක් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ ඇක්වරියම් එකට ආවොත්. ඒ වගේම ඔයගොල්ලන් හොඳ රිලැක්සේෂන් එකකට කැමති නම් ඔයගොල්ලෝ එන්න ඕනිම තැනක් තමයි මේ ඇක්වරියම් එක කියන්නේ. ඒ වගේම විවිධ රටවල ගංගාවල ආශ්‍රිතව ජීවත් වන මාළු වර්ගත් ඔයගොල්ලන්ට මේ ඇක්වරියම් එකට ආවොත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කිව්වා වගේ තාම මේ වෝටර්වර්ල්ඩ් එක අන්ඩර් කන්ස්ට්‍රක්ෂන් තාම ඉදි කරන ගමන් තමයි තියෙන්නේ. ඉතින් මම හිතන්නේ ඉස්සරහට තව ගොඩාක් අයිටම්ස් එකතු වෙයි. තව ලස්සන වෙයි මේක. ඉතින් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම ඊළඟ බකට් ලිස්ට් එකට ස්පොට් එක විදියට වෝටර්වර්ල්ඩ් කැන්ඩි අනිවාර්යෙන් ඇඩ් කරගන්න.
ඉතින් ඔයගලන්ට ඔයගලන්ගේ පවුලේ හැමෝමත් එක්ක ඇවිල්ලා හොඳට එන්ජොයි කරලා හොඳ එක්ස්පීරියන්ස් එකක් අරන් යන්න පුළුවන් තැනක් තමයි වෝටර්වර්ල්ඩ් කැන්ඩි කියලා කියන්නේ. ඔයගොල්ලොත් එහෙනම් ඉක්මනටම වෝටර්වර්ල්ඩ් කැන්ඩි එකේ මේ තියෙන ලස්සන විඳගන්න එන්න කියලා කියන ගමන් අදට අපේ වීඩියෝ එක ඉවරයි. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. බයි.